දවසක් ඔයාලා හැමෝටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ දිලු අම්මා channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක් සමගයි. thumbnail එකේ තියෙනවා වගේම මම ඔයාලට අද කියලා දෙන්නේ රසම රස chicken එකක් කළු පාටට හදාගන්නේ කොහොමද කියලා. අද මම ඔයාලට කියන්නේ මේ chicken එකක් කළු පාටට හදන්නේ කොහොමද කියලා දෙන්නේ. මුලින්ම මම මේ chicken gram 500ක් සෝදලා අරගෙන තියෙනවා. ඊට පස්සේ රතු ලුණු, කරපිංචා, ධම්පේ, කුරුඳු, එනසල් ඇට ටිකක් අරන් තියෙනවා. සුදු ලුණු මම පිරිස් කුඩු ටිකක් අරගෙන පිරිස් කුඩු හැදි 4ක් විතර අරගෙන මේ බැද ගන්නවා. 3-5 හැදි දෙකක් විතර මේකට දා ගන්න. ඊට පස්සේ මේ ටික කළු පාට වෙනකම් බැද ගන්න ඕන. දැන් මම මේ බැදගත්ත මේ වගේ බැද ගන්න මේම කළු පාටට වෙන්න. ඊට පස්සේ මම දැන් මේ බැදගත්ත මේ 3-5ට මෙහෙම මස් එකට දා ගන්නවා. ඊට පස්සේ මේ ටික මෙහෙම මස් එකත් එක්ක මෙහෙම හොඳට කලවම් කරගන්න ඕන. විනාඩි 2-3ක් වගේ හොඳට කලවම් කරගන්න. දැන් මෙහෙම හොඳට මෙහෙම අතගාගත්තු මේ chicken ටික විනාඩි 5ක් විතර අපි මෙහෙම තියන්න ඕන. ඊට පස්සේ අපි බලමු දැන් මේකට අවශ්‍ය කරන අනිත් දේවල් අපි ඒ වෙද්දි ලෑස්ති කරගමු. මම දැන් මේකට අවශ්‍ය කරන අනිත් අඩුපාඩු ටික ලෑස්ති කරගන්නවා. අපි මේ විදිහට කපා ගන්න. සාමාන්‍ය ලොකුවට කරපිංචා, සුදු ලුණු කපා ගන්න එපා. අපි මේ විදිහට කොටා ගමු. කපා ගන්නවට වඩා මෙහෙම ගන්නේ අසයි දාද්දී. ඒකත් අපි මෙහෙම තියාගමු. එනසල් ඇට දෙකකුත් ගන්න. ඒකත් මෙහෙම දාලා පොඩ්ඩක් කොටන්නේ. ඊට පස්සේ කුරුඳු කෑල්ලක් වගේ අරගන්න. මම දැන් මට තියෙන්නේ හොඳින් තෙල් ටික රත් කරගන්න. පොඩ්ඩක් දාගන්න, වැඩි දාගන්න එපා. දැන් මේ තෙල් එක රත් වෙලා තියෙන්නේ. අපි මුලින්ම මේ තෙල් එකට ඉස්සෙල්ලාම දාමු සුදු ලුණු ටික. සුදු ලුණු ටික රන්වන් පාට වෙනකන් බැද ගන්න. මේකට මැටි හට්ටියක් ගන්නවා නම් ගොඩාක් හොඳයි. මැටි හට්ටිය බෙහෙදුවම මේ රස වැඩි. ඊට පස්සේ අපි මේකට සම්පේ ටික දාගමු. කරපිංචා ටිකත් එකතු කරගමු. මෙන්න හදාගන්න. අද පුරුදු වෙනවා. ලුණු ටික, කුරුඳු ටික, එනසල් ටික එහෙම දාගෙන අපි
මේ ටික හොඳට කලවම් කරගමු. ඇත්තටම ගොඩාක් හොඳ සුවඳක් එනවා. ඔයාලට උනත් දැනේ. එහෙම හදද්දි සුවඳයි ගොඩාක්ම. දැන් අපි අර මේ කළු පාටට බෙදලා ගත්තු හදලා තියාගත්තු චිකන් ටික අපි එකතු කරගමු. එකතු කරගෙන මේ විදිහට හොඳට කලවම් කරගන්න. කලවම් කරගන්න හොඳට මෙහෙම කලවම් කරගෙන අපි දැන් මේකට ලුණු ටික එකතු කරමු. පොඩ්ඩක් ඕස් කරලා තියාගමු. මේ බලන්න චිකන් එක හොඳට තියෙනවා කළු පාටට. ගම්මිරිස් කුඩු හැන්දි එකමාරක් වගේ එකතු කරන්න. පැරට කන්න ඕන නම් ඊට වඩා එකතු කරගන්න පුළුවන්. මම මේ චිකන් වලට අවශ්‍ය වෙන විදිහට තමයි ලුණු ටික දාන්නේ. ඔයාලා ඊට වඩා චිකන් ගන්නවා නම් ලුණු ප්‍රමාණය වැඩි කරගන්න. එහෙම දාලා මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ වැඩිපුර වතුර දාගන්න එපා. දැන් අපි මේකට වතුර එකතු කරගමු. ගොඩාක් වතුර දාගන්න එපා. මොකද චිකන් වල තෙත ගතිය තියෙන නිසා. වතුර අඩු කෝප්පයක් වගේ තමයි එකතු කරගන්න ඕනේ. මම දැන් හරිය මගේ චිකන් එක හරි දැන් මම දැන් මේක විනාඩි 15ක් විතර මෙහෙම වහලා තියෙනවා. ඔයාලා ගෑස් ලිපේ උයනවා වගේ නම් ගෑස් එක පොඩ්ඩක් අඩු කරලා වගේ තියන්න. දර ලිපේ උයනවා නම් ගින්දරත් පොඩ්ඩක් අඩුවෙන් තියන්න. විනාඩි 15ක් විතර හොඳින් පිස ගන්න. මේ තියෙන්නේ මම විනාඩි 15කින් හදාගත්ත මගේ චිකන් එක කළු පාටට තියෙනවා. හරි සුවඳකුත් එනවා. ඇත්තටම ගොඩාක් සුවඳ එනවා. ඔයාලට මේ වගේ ඔයාලත් හදලා බලන්න. ඇත්තටම මේ පාටි එකට උනත් මේ විදිහට හදලා බලන්න ගොඩාක් රසයි. මේ ගේන වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා bell button එක all කරලා තියාගන්න. ඔයාලගෙත් මේ වගේ වටිනා අදහස් තියෙනවා නම් මගේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා අමතක කරන්න එපා. ඒ වගේම තමයි මම අද දවසට ඔයාලා ගෙදරින් සමුගෙන යන්නම්. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන මම ඔයාලගේ නිවසට එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.